දෙනාට සුබ දිනයක් වේවා කියලා වෙනද වගේම ඊටමත් ආදරයෙන් අදත් මම ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් වගේ මගේ වීඩියෝ එක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ දන්නවා නිවසින් ව්‍යාපාරික ස්ථානයෙන් එහෙම නැත්නම් පොඩි මුදලක් වියදම් කරලා ගන්න ඊටා කුඩා දෙයකින් කොහොමද ඔයා හිතපු නැති විදියට ඔයාගේ ජීවිතය වෙනස් කරන්නේ අය පාර්ශවය වැඩි කරලා වැය පාර්ශවය අඩු කරන්න කියලා තමයි හැමදාමත් මම කතා කරන්නේ. ඕන ඒ වගේ තවත් වීඩියෝ එකක් තමයි අදත් මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. වැඩි කල නොයවා අපි යමු වීඩියෝ එකට. මේ සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි එනසාල් ඇට. එනසාල් ඇට 3ක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ ට්‍රාන්ස්පේරන්ට් ඉටිකොල බෑග් එකක් ඉටිකෝ එහෙම නැත්නම් වෙනම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ට්‍රාන්ස්පේරන්ට් පිටතට විනිවිද පේන බෑග් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මේ දෙක විතරයි අද මේ ක්‍රමය කරන්න ඔයාට අවශ්‍ය වෙන්නේ. මම අද ඕගොල්ලන්ට අලුත් ක්‍රමයක් කරනවා නෙවෙයි. මොකද මම මේ ක්‍රමය කලින් කරලා තිබ්බ නිසා මම ඒක අලුත් කරන්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. එතකොට අලුතින් කරන කෙනෙක්ට මේක ඒ විදිහට කරන්න පුළුවන්. මේ විදිහට කරලා තියෙන කෙනෙක් නම් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ එනසාලට ක්‍රමය අලුත් කරගන්න අවශ්‍ය වෙන්නේ. මගේ පරණ වීඩියෝ බලන්න ඕනි නම් මේ ක්‍රමය කරපු විදිය පහළ තියෙන වීඩියෝස් බලලා ඔයාට මේ ක්‍රමය කරන්න පුළුවන්. ඉතින් මේ අපි ගත්ත ට්‍රාන්ස්පේරන්ට් බෑග් එකට මෙන්න මේ වගේ හොඳට පිරිපුන් එනසාල් ඇට 3ක් අතට අරගන්න. අරගෙන එතකොට ඒ ගන්න එනසාල් ඇට මෙන්න මේ වගේ බෝල් වෙලා එහෙම නැත්නම් පළුදු වෙලා තියෙන්න බෑ. හොඳ එනසාල් ඇට 3ක් ගන්න. ඒ අරගත්ත එනසාල් ඇට 3 අර ට්‍රාන්ස්පේරන්ට් විනිවිද පේන බෑග් එක ඇතුළට මෙන්න මෙහෙම දාන්න. දාලා ඒක හොඳින් සීල් කරගන්න. මේක මේ වගේ සීල් වෙන බෑග් එකක් නෙවෙයි නම් හොඳින් නවලා මෙන්න මේ විදියට තියාගන්න. ඊට පස්සේදී මම කිව්වනේ අද මම කරන්නේ අලුත් ක්‍රමයක් නෙමෙයි. අපි කරපු පැරණි ක්‍රමය අලුත් කරන එකක් තමයි කරන්නේ. මගේ පර්ස් එකේ මෙන්න මේ විදියට මම කලින් කරපු ක්‍රමේ එනසාල් ඇට ටික තියෙනවා. මෙන්න මේ ඔයාලට පේනවා ඇති මේ මම කලින් කරපු එකේ සලාඩ් ටික. එතකොට මම මේක දවස් 25ක් තියාගත්තා. ඒ තියාගත් එක තමයි අයින් කරන්නේ. මේක අපි පර්ස් එකට දාද්දිත් මගේ පසුම්බියේ මුදල් ගැවසෙන ප්‍රමාණය වැඩි වේවා කියලා ප්‍රාර්ථනාවෙන් තමයි අපි මේක දැම්මේ. ඉතින් ඒ වගේම මේ ටික මෙහෙම අයින් කරද්දිත් අලුත් ටිකක් දමද්දිත් මාගේ පසුම්බියේ මුදල් ගලා මේ ගුණය වැඩි වේවා කියලා හිතාගෙන තමයි මේ විදියට මේක දාන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේදී අපි මේ ඉවත් කරපු ටික තියෙනවනේ. ඒ ඉවත් කරපු ටික ගලා යන ජලය තියෙන තැනකට එහෙම නැත්තම් ගහක් යටට කාටවත් නොපෑගෙන්න දාන්න. ආහාර වලට ගන්න එපා. සතුන්ට දාන්න එපා. කොයි හරි ගහක් යටකට සත්තු පස්සේ පරිභෝජනය කරාට කමක් නැහැ. ගහක් යටකට ගලා යන ජලයට දාන්න. ඊට පස්සේදී මෙන්න මේ විදියට ඔයාගේ පර්ස් එකේ නිතරම කවුරු හරි පර්ස් එක ඇරලා බලද්දී ඇසට හසු නොවන තැනක කබඩා කරලා තියාගන්න. ඒ වගේම තමයි තව දෙයක් මම මතක් කරන්න ඕනි. මෙන්න මේ වජ්‍රායුධය ගැන. මගේ මුදල් ගලායමේ ශක්තිය වැඩි කරන්න මම පාවිච්චි කරන වජ්‍රායුධය තමයි මේ තියෙන්නේ. බොහොමයක් දෙනා මගේ වීඩියෝ බලලා මේක ඕඩර් කරලා අරගෙන ඒගොල්ලෝගේ පොසිටිව් කමෙන්ට් මට හම්බ වෙලා තියෙනවා. දැනටත් පසුගිය මාස දෙකක් වගේ කාලය තුල මේ අපිට වජ්‍රායුධ ගන්න ඕඩර් කරලා ගන්න පොඩි අප්‍රමාදයක් තිබ්බා. ඉතින් ඔන්න ඔයාලා බලා ඉඳපු මුදල් ගලායමේ ශක්තිය වැඩි කරන වජ්‍රායුධය අපි අතට හම්බ වෙලා තියෙන්නේ. දැන්ම ඉතා සුළු මුදලකට ඒක ඕඩර් කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මගේ WhatsApp අංකය මම පහලින් දාලා තියෙනවා. ඒකට ඇමතුමක් දීලා හරි මැසේජ් එකක් දාලා හරි ඔයාගේ වජ්‍රායුධය වෙන් කරගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔන්න කවුරු හරි හිතනවා ඇති මේ අපිට කිව්වට මෙයා මේ දේවල් අත දබන්නද කියලා. මෙන්න ඔයාලට මම සාක්ෂිත් එක පෙන්නුවා. මම මේක හරි
වටිනාකමින් හරි පරිස්සමින් තියාගන්න දෙයක් තමයි මේ වජ්‍රායුධය. මොකද මුදල් ගලායමේ ශක්තිය නිතරම වැඩි වෙනවා. ඒක නිසා ඔන්න ඒකත් මම අද පෙන්වුවා මගේ රහස් ක්‍රමයක් විදියට. ඉතින් මුදල් ගලායමේ ශක්තිය තවත් වැඩි කරගන්න මේ වගේ ක්‍රම භාවිතා කරන්න. මේ වගේ තවත් වීඩියෝ එක රැඳිලා ඉන්න. අලුතින් වීඩියෝ එකක් දාපුවම ඔයාලා ළඟට ගෙන්න ගන්න. මාව subscribe කරලා bell icon එක click කරලා තියන්නත් අමතක කරන්න එපා. සියලු දෙනාටම මුදල්, ධනය, වාසනාව, නිරෝගී භව සපිරුණු සුබම සුබ කාලයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.